මේ පේනවනේ කාලා දීලා ගිහින් තියෙන හැටි. මේ වගේ තැන් පෙන්නන්නත් බැරි ඒක තමයි. මේ අතින්ම කඩන්න පුළුවන්. හලෝ ඉතින් කොහොමද? අද ආවා මේ පොල්ගහවෙල පාරේ තියෙනවා මෙතන මේ ගලේවෙල වගේ තැනක්. ගලේවෙල පාරේ හම්බෙන වගේ කැලයක් තියෙනවා මෙතන. මම පාරේ මෙහෙ යද්දි මේ තැන හැමදාම පහු කරලා යන්නේ. මේක අර දඹුල්ලේ තියෙන්නේ දඹුල්ලේ කොස් කැලේ වගේ කැලයක් මේකත්. පාර දෙපැත්තේ තියෙන්නේ. ලොකු ගස් තියෙනවා මේ හරිය සෑහෙන ලොකු ගස් තියෙන්නේ. ඕන කෙනෙක් ඇවිල්ලා මේ හැරේ වාහනයක් දාලා කාලා බීලා යන්න පුළුවන්. මේ පේනවනේ කාලා බීලා ගිහින් තියෙන හැටි. හැම තැනම දාලා ගිහින් තියෙන්නේ. මාරු ඉතින්. මේ වගේ තැන් පෙන්නන්නත් බැරි ඒක තමයි. විනාශ කරනවනේ ඇවිල්ලා. මේ පාරේ මේ එහාට මෙහාට පාරවල් තියෙනවා යන්න මේ කැලේ ඇතුලේ. කොහොම ඇතුලට යන්න පුළුවන්. මේ ගහකින් බලන්න සයිස් එක 3-4 දෙනෙක්වත් ඕනේ මේක. පතන්නවා. මේක දිගටම මෙහාටම තියෙනවා. මේ හරිය මාරම කූල් ළඟට. දැන් කොච්චර අවුව තිබ්බත් මෙතනින් මේ හරියට යවපුවාම එන කූල්. මෙතනට කැලේට පාරකුත් තියෙනවා. අපි යම් පොඩ්ඩක් ඇතුළට ගිහින්. මේක ලොකු ගස් තියෙන්නේ මේ හරිය. උඩ තියෙන අවුව පල්ලට එන්නෙම නැහැ මේ හරියට. ඒකනේ මෙච්චර කූල් එකක් තියෙන්නේ. මේ ළඟ අහල පහල ගෙවල් වල එහෙම කට්ටියට කොහොමද? කොච්චර අවුව තිබ්බත් අපිට ඒක දැනෙන්නේ නැහැ. මේ පොළොස් ගෙඩියක් තියෙනවා. මේ කොස් ගහ. මේ කොස් පොළොස් ඔක්කොම තියෙනවා මේ හරිය. මේ ගස් වල සයිස් එක මේ අර කොස් කැලේ වගේම තමයි මේක. ඒ වගේම තමයි. හැබැයි ඒක පොඩ්ඩක් මීට වඩා මේ දිගට තියෙනවා. මේක ලොකුවටම දිගක් නැහැ මම හිතන්නේ මේ ගස් එලි කරලා තියෙනවා මේ ඉස්සරහා. ඒ ටික එලි කරලා ඉඳන් මම හිතන්නේ මේ ගොඩක්ම